ආයුබෝවන් සුබ දවසක් රජා YouTube නාලිකාවෙන් ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන ක්‍රිප්ටෝ කරන්සි සම්බන්ධ තුන්වෙනි වීඩියෝ එක තමයි ඔයගොල්ලෝ මේ සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි පළවෙනි වීඩියෝ එකේ සහ දෙවෙනි වීඩියෝ එකේ ඔයගොල්ලන්ට කියලා දුන්නා 5 minute chart එකේ ස්කැල්පින් කරලා යම් මුදලක් කොහොමද හොයාගන්නේ කියලා. එතෙන්දී අපි පාවිච්චි කරේ UT bot කියන ඉන්ඩිකේටර් එක සහ RSI ඉන්ඩිකේටර් එක. ඉතින් ඒ UT bot සහ RSI ඉන්ඩිකේටර් පාවිච්චි කරලා අපි ට්‍රේඩ් කරාටම ඒ වගේ ඔයාලට වීඩියෝ දෙකේම සඳහන් කරලා තියෙනවා සමහර තැන්වල අපිට බොට් දෙන සිග්නල් එක නිවැරදිව නැහැ. සමහර තැන් තියෙනවා නිවැරදි නොවන තැන්. එතකොට අපි තනියම බොට් ගෙන් දෙන සිග්නල් එකට ට්‍රේඩ් කරන්නේ නැහැ. අපි RSI එකත් එක්ක බලලා තමයි සමහර ඩිසිෂන් ගත්තේ. එතකොට ඊට අමතරව ඒ දෙකම අරගෙන කන්ෆර්මේෂන් එකක් ගත්තත් ඒ ට්‍රේඩ් වර්ධන වෙලාවල් තියෙනවා. ඒ අවස්ථා සමහර අවස්ථා ගැන මම ඔයගොල්ලන්ට මතක් කරලා තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් ගේන්නේ UT bot ගෙන් සහ RSI එකෙන් විතරක් නෙමෙයි අපි ඒකට තව ටූල්ස් පාවිච්චි කරලා කොහොමද කන්ෆර්මේෂන් එකක් ගන්නෙ ට්‍රේඩ් එකට එන්න වෙන්න කියලා. ඉතින් එකතු වෙන්න වීඩියෝ එකත් එක්ක අපි බලමු මෙතෙන් සිට කොහොමද මේක කරගෙන යන්නේ කියලා. හරි මුලින්ම ඔයගොල්ලන්ට පේනවා මම මේ පාවිච්චි කරන්නේ LTC Litecoin කියන එකේ chart 5 minute chart එක. ඉතින් මම මුලින්ම මේ trading view එකේ තියෙන parallel channel කියන tool එක පාවිච්චි කරලා මේක ඇඳගත්ත channel එකක්. ඔයගොල්ලෝ හොඳට බලන්න මේ channel එක දිහා. ඒ channel එක දිගේ market එක ගමන් කරනවා. ඉහළට පහළට යනවා. ඒ ඉහළට පහළට යන හැම අවස්ථාවකම අපිට trade එකක් තියෙනවා. trade opportunity කීපයක් අපිට තියෙනවා. එතකොට පළවෙනි වේව් එක හැදලා දෙවෙනි වේව් එක හැදෙද්දී අපි channel එකක් ඇඳගත්තම අපිට බලා ගන්න පුළුවන් හොඳටම මේ මාකට් එක ගමන් කරන්නේ channel එක දිගේ කියලා. එතකොට මේ channel එක දිගේ ගිහිල්ලා එක අවස්ථාවක් තියෙනවා මේ channel එක break කරනවා. ඔබට පේන්නේ මේ channel එක කොනේම එක candle එකකින් මේ channel එක break කරනවා. ඉතින් channel එක break කරන එක අපි watch එකේ ඉන්න ඕනේ channel එක break කරාම බොහෝ විට market එක retest එකක් කරලා උඩට යන්න පුළුවන් නැත්නම් දිගට මේ හැරුණ පැත්තට market එක ගමන් කරන්න පුළුවන්. එතකොට market එක 5 minute chart එකේ මේ trade එක දානවා වගේ තමයි අපි ඒකත් එක්ක අනෙන් මම කලින් කියලා තියෙනවා 5 minute chart එකට අමතරව 1 hour chart එක අපි monitor කරන්න ඕනේ. 5 minute chart එකේ මේ වගේ action එකක් පෙන්නකොට අපි 1 hour chart එකට back වෙලා බලන්න ඕනේ අපි කොහෙද දැන් ඉන්නේ කියලා. බලන්න මෙතන එක තැනක ඔයගොල්ලෝ highlight කරලා තියෙනවා මෙතන trade එකක් වැරදිච්ච එක අවස්ථාවකුත් තියෙනවා. දැන් ඔයගොල්ලෝ මේ arrow එකෙන් පෙන්නන්නේ market එක break වුණ තැන, channel එක break වුණ තැන මෙතනින් පහළට market එක ගමන් කරන බොහෝ විට ඉඳ තියෙනවා. මොකද channel එකක් එක දිගේ ගිහිල්ලා break වුණාට පස්සේ ඒ channel එක break වුණ පැත්තනම ගොඩක් වෙලාවට ගමන් කරනවා. කෙනෙකුට පුළුවන් මේ දැන් short trade එකට එන්න වෙච්ච කෙනෙකුට පුළුවන් තමගේ profit එක book කරලා ඊට පස්සේ stop loss එක profit පැත්තෙන් තියලා මේ trade එක පොඩ්ඩක් දිගට තව යන්න දෙන්න. ඒත් එක්කම බලන්න මේ chart එකේ මම කහ පාට ඉරක් ගහලා දෙන එක තැනක එතන trade එක bot එකෙන් දීපු signal එක වැරදි. කහ පාට ඉරක් ගහලා තියෙන්නේ. අන්න එතන තියෙන signal එක වැරදි. bot අපිට indicate කරාට මෙතන sell signal එකක්. නමුත් එතන sell signal එක invalid වෙලා තියෙනවා. එතනින් පස්සේ දීපු buy signal එකට තමයි market එක වැඩ කරලා තියෙන්නේ. නිතර මේකයි මම කියන්නේ UT bot විතරක් ෂුවර් කරන්න එපා. RSI එකේ දෙන indicate එකත් signal එකත් හරියට බලන්න. හොඳට watch එකේ ඉන්න මේ channel එක දිගේ කොහොමද මේ market එක ගියේ කියලා. මේක හොඳ opportunity කීපයක් අපිට දිග දිනවා සල්ලි හොයාගන්න. මේ රතු පාටේ mark වෙච්ච එතන line එක බලන්න sell signal එක, buy signal එක. ඒ buy signal එකෙන් පස්සේ market එක ගිහින් තැන බලන්න. හරියටම channel එකේ මුදුනම ගිහින් තමයි market එක reverse වෙලා තියෙන්නේ. එතනින් ඒ මුදුනම ගිහිල්ලා මාකට් එක රිවර්ස් වෙන වෙලාවෙ ඉඳන් තමයි දැන් channel එකේ යටරම් වැටලා channel එක බ්‍රේක් කරගෙන මාකට් එක යටට වැටෙන්නේ.
දැන් බලන්නකො 1 hour වලට ගිහලා අපි ඇඳගත්ත channel එකත් එක්ක 1 hour chart එකේ අවසාන candle එක හැදෙන විදිය. හොඳ strong sell candle එකක් තමයි එතන හැදෙන්නේ. 1 hour chart එකේ strong sell candle එකක් හැදුණා කියන්නේ සාමාන්‍යයෙන් අපිට 5 minute chart වල හොඳ selling opportunity තියෙනවා. sell signal වලට market එක වැඩ කරනවා. හොඳට බලන්න channel එක break වුණාත් එක්කම හොඳ strong 1 hour candle එකක් හැදෙනවා. බලන්නේ 1 hour candle එක 5 minute chart එකේ පෙන්වන විදිය. five minute chart එකේ market එක එකතැන consolidate වෙලා තමයි මේ breakout එක වෙන්නේ. නමුත් ඒක 1 hour chart එකේ අපිට පේන්නේ නැහැ. මම ඒකයි කියන්නේ 1 hour chart එක සහ 5 minute chart එක දෙකම හොඳට analyze කරලා තමයි අපි YouTube එකෙන් 5 minute chart එකේ trade වලට enter වෙන්න ඕනේ. right දැන් අපි යමු 1 hour chart එකට. එතෙන්දී අපිට පුළුවන් දැන් sell candle එකක් හදනවා හින්දා බලා ගන්න පුළුවන් අපිට ඒක කොහෙද මේ මාකට් එක වැටෙන්නේ කියලා. ඒකට අපි කරන්නේ මාකට් එකේ මේ වෙලාවේ තියෙන low point වලට අපි මාක් එකක් දා ගන්නවා, support එකක් අඳ ගන්නවා. ඊට support line දෙකක් අපිට ළඟම තියෙන support line දෙකක් අපිට අඳ ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් breakout එකේදී මුලින්ම තියෙන lows වල තමයි මාකට් එක එන්නේ. ළඟම තියෙන lows වලට. මේක අපි support එකක් අඳගත්තාම අපිට සාමාන්‍යයෙන් prediction එකක් ගන්න පුළුවන් මාකට් එක මෙතෙන්ට එයි කියලා. එතකොට අපිට trend වලට enter වෙලා ඉන්නවා නම් profit එක ඒ වගේදී book කරන්න පුළුවන්. stop loss එක ගන්නලා profit margin එකේ තියා ගන්න පුළුවන්. ඊට අමතරව අපි මේකේ 1 hour chart එකෙම ඇද ගන්නවා support එකට අමතරව trend line එක. කලින් හිටිය lowest point එක යා කරලා trend line එකක් ඇදගත්තම සමහර වෙලාවට market එක support එකට වැටුනේ නැත්තම් අඩුවනේ trend line එක උඩට වැටෙනවා. ඒතර අපිට prediction දෙකක් ගන්න පුළුවන්. එක්ක trend line එකට වැටලා නවතිනවා. එහෙම නැත්නම් ඒක පහු කරොත් ඊළඟට තියෙන support එකට වැටෙනවා. එතකොට බොට්ගෙන් දෙන සිග්නල් එකත් එක්ක හොඳ ප්‍රයෝජනයක් අපිට ගන්න පුළුවන් මේ tools පාවිච්චි කරලා. හොඳට බලන්න දැන්ටත් පළවෙනි trend line එකට market එක වැටලා තියෙනවා. පළවෙනි support එකට. trend line එක දිගේ market එක වැටලා තියෙනවා. අපි බලමු ඊළඟ වීඩියෝ එකේදී මේ trend line එකට වැටුණ market එක නැවතුනේ පළවෙනි support එකද නැත්නම් ඊළඟට හම්බ වෙන support එකද නැත්නම් ඒ support දෙකම break out වෙනවද කියලා. මේකෙන් ඔයගොල්ලෝ යම් දෙයක් ඉගෙන ගත්තා කියලා මම හිතනවා. ඉතින් හොඳට වීඩියෝ එක බලන්න skip කරන්න එපා. මුලින් ඉඳන් නැවතත් බලන්න මේ YouTube එකෙන් සහ RSI එකෙන් අමතරව තවත් මේ tools පාවිච්චි කරලා කොහොමද හරිම තීරණ ගන්න කියලා. ඉතින් නැවතත් බොහොම ස්තුතියි channel එක ඔයගොල්ලෝ නරඹුවට. ඉතින් තවත් මේ සම්බන්ධ වැඩසටහන් ගැන මේ සම්බන්ධ දැනුවත් කිරීම ඔයගොල්ලන්ට කරන්න අපිට ඔයගොල්ලන්ගේ support එක අවශ්‍යයි. ඉතින් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා දෙන්න, share කරලා දෙන්න. ඉතින් බලාපොරොත්තු වෙන තවත් විශාල පිරිසකට මේ cryptocurrency සම්බන්ධව, trading සම්බන්ධව දැනුවත් කිරීමක් කරන්න. ඉතින් ඒකට ඔයගොල්ලෝගේ support එක බලාපොරොත්තු වෙනවා. පුළුවන් තරම් channel එක subscribe කරලා දෙන්න. ලොකු platform එකක් අපිට හදලා දෙන්න මේ සම්බන්ධ විශාල පිරිසක් අපිට පුළුවන් ඒ මාර්ගයෙන් දැනුවත් කරන්න. ඉතින් සුබ දවසක්. ජය වේවා හැමෝටම.